සුබ දවසක් මගේ යාළුවෝ හැමදිනාටම ඔයාලා හැමදිනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. යාළුවනි බලන්නකෝ විවේක වේලාවට මම කරන වැඩ. ඔයාලගේ ජීවිතේට සතුටක් අර්ථවත් දෙයක් ලබා දෙන්නයි මම මේ හදන්නේ. අපේ ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න තමයි මම මේ වගාව කරන්නේ. ඔයාලා මේක දැක්කම දන්නවනේ මොනවද කියලා. මේ තමයි කහ. අපිට ඉතින් කුස්සියට නැතිවම් බැරි දෙයක් නේ කහ. වෙළඳපොළෙන් ගන්න කහවලට වඩා අපි හදා ගන්නකොට විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් නේ. ඒකට යන මුදලත් ඉතිරි වෙනවා, සෞඛ්‍යයත් රැගෙනවා. ඉතින් බලන්නකෝ යාළුවනි මගේ මේ වගාව මම නම් අවුරුදු 4-5ක් ඉඳන් මේ වගාව කරනවා. කහමිල වැඩි වුණු කාලේ අපේ සහෝදරියෝ ගොඩක් අපහසුතාවයටපත් වුණානේ. ඒත් මට නම් ප්‍රශ්නයක් වුණේ නැහැ. කහ තිබුණ නිසා. යාළුවනි ඔයාලට අර දුරින් පෙන්නේ අපේ ඉරිඟු වගාව. ඒ ගැන වැඩි විස්තර මම පස්සේ කියන්නම්. මම ඉතින් මේ වගාව ටික ටික වැඩි කරලා දැන් මට අවුරුදු 2ක විතර ඉඳලා විකුණන්නත් කහ තියෙනවා. ඒක ඉතින් ගෙදරට අමතර ආදායමක් නේ. ඔයාලටත් පුළුවන් ගෙදර වත්තේ මේ වගේ වගාවක් ලේසියෙන්ම පටන් ගන්න. පෝච්චි වල උනත් පුළුවන්. මං කැමති උදව් කරන්න. මොනවා හරි දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්නකෝ. බලන්නකෝ මේ කොස් ගහ. එනවා ඒක දැන් හොඳටම මේ අත්ත පහත් වෙලා ඒක කපලා දානවා. ඔයාලා දන්නවද මේ වැල මොකක්ද කියලා? මේ තමයි ලබු. ගෙඩි ඇදුනම් පෙන්නන්නම්කෝ. පොල් ගහට යවන්නයි හදන්නේ. කුරුඳු පැල ටිකකුත් පැකට් කරගෙන ඉන්නවා. තව ටිකක් ලොකු වුණාම හිටවනවා. මේ තියෙන්නේ මං තවන් දාපු වම්බටු. එතකොට මේ තිප්බටු, මාළු මිරිස්. මේ තමයි එළබටු. මේවා හිටවනකොට ඔයාලත් එකතු කරගන්නම්කෝ. ඉතින් ඔන්න වීඩියෝ කර ඉන්නකොට වැස්ස වහින්න පටන් ගත්තා. එහෙනම් යාළුවනේ අදට ඇති නේද? මේ වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න. ජීවිතේට සතුටක් තරම් නැවතෙන්නම්. බුදු සරණයි. සතුටින් ඉන්න.